ඊට පස්සේ අපි බලන්නේ මල් වර්ග. මල් වර්ග මේවට වඩා වෙනස්. ඉතින් ගෙඩි හැදෙනවා මල් වලින්. මේ තියෙන්නේ ලස්සනම මලක්. ඉතින් මේකේ බලපුව ඇතුළ. අපි ඇතුළ බලමු. මේ තියෙන ඇතුළ. බලනකො ඒක ඇතුළ. හරිම ලස්සනයි. මේ තියෙන්නේ වැල. ලස්සන. මේ තියෙන මල් වගේ මේ දැක්කද? හරිම ලස්සනයි. ඒත් එකම මේ වගේ මෙන්න මල් වජාති. මේ තියෙන සානන මල්. එතකොට මේ වගේ ලස්සන සමන මල් හැදි වැටුනම හරිම ලස්සනයි. මේ තියෙන බිම වැටිච්ච ඒවා. මේ තියෙන තනකොළ. ඔයලන් දුරුණු ඇති තනකොළ ටික. දැන් අපි තව මල් જાතිය තව ගන්න ඕනේ කැමරට රසතරට දාන්න. ඒ තමයි රාම්පේ. රාම්පේ බලන්නකො. කටි සහිතයි. චූටි කටු තියෙනවා. ඒක තමයි බලන්න. හරි මේකෙත් කටු තියෙනවා. තව බලන්න යනකො. නේම තන්නේ. ගස් තියෙන ඒ වුණාට. මේ ලස්සනයි. මේ ලස්සන ගස්. මේ තියෙන්නේ බෝගන්විල්. ඒ වගේ තාම මල් ලැබිලා නැහැ. බලමු අපි ලස්සන. ලස්සනයි නේද? තියෙන වැල් జాතියක්. මම දන්නේ නැහැ මේ වැල් මොනවද කියලා. ඒක හරි ලස්සනයි. ඔයාට පළතුරු වර්ග නෙල්ලි. බලන්නකො නෙල්ලි ගහ. ඒත් එක ගොඩ පත්‍ර තියෙන චූටි පත්‍ර. ඒක කතර මුවන් ගහ වගේ. මේ බලන්න. හරි ලස්සන. නෙල්ලි ගෙඩි පෙන්නන්න අම්මා ඉන්න. මම පෙන්නන්න. ඔයාට පේනවා ඇති මෙතන නෙල්ලි ගෙඩි වගේ. ඔන්න ඔතන නෙල්ලි ගෙඩි. ඒ නෙල්ලි ගෙඩි හරිම ඇඹුල්. ඒකම ඒවා ගුණදායි. මේ තියෙන ලස්සන මල් જાති. ඔයාලා දැකලා ඇති මේ මල් જાති. ඒවල වල හදනවා. ඒවා ලස්සනට ඉඳනවා. පරිසරය අලංකාර කරනවා. ඒ කියන්නේ ගස් විතරම පරිසරය අලංකාර කරනවා. නෑ ගස් විතර නෙවෙයි ඒත් එක්කම සත්තු අලංකාර කරනවානේ පරිසරය නේද? ඒතොර මං තව මල් වර්ගයක් පෙන්නනවා. මේ තියෙන ඇහැල. ඇහැල මල් හරිම ලස්සනයි. මේ ඇහැල මල් එකක් තිබ්බා. තව ගොඩක් එයි. ලස්සනයි නේද පත්‍ර. පත්‍රෙත් එක ඒ වගේම සිනිඳුත් එක්ක. මේ තියෙන හතු. හතු ඔයාලා කනවත් එක්ක නේද? දැන් හතු. හතු જાති. හරි හයියයි. ඒ හතු. මේ තියෙන මල් වෙන ගස්. මේ තියෙන අඹ. අඹත් ලස්සනයි. ඒත් එක රාත්‍රියේ තියෙන්නේ අඹ ගෙඩි. ඔයාලට පේනවා ඇති. අඹ කඳ. මේවා හරි මහත්තයි. ඒත් එකම හරියට චුට්ටක් රිදෙනවා නේද? මල්ලන හොර රිදෙනවා. මෙතන පෙරගහ. ඒ වගේ පොතු යනවා. මේ පොතු කෙරගහම කොහොම ඉන්න ඔය වගේ ඇතුලේ. මගේ අතේ කොහොම යනවා. පෙර ගෙඩි තාම හැදිලා නැහැ. අන්න චූටි ගෙඩි ටිකක් හැදිලා අතන. මේ තියෙන පෙර ගහේ මෙන්න මේ කොන්දේ තියෙනවා. ඒ මොනවද කියලා දන්නේ? ඒ වයින් කරා. හරිම ලස්සනයි. මේ සිදුව තියාගන්නවා මේව අයින් කරා. දැක්කද? දැන් ලස්සනයි. මේව අයින් කරනවා. දැන් හරිනේ. දැන් අපි ලස්සන බලකුත් තියමු. අද ඔයාලා හතර ශ්‍රේණියේ පාඩමට ගොඩක් ඉගෙන ගත්තා පරිසරයේ තිබෙන දේවල්. ඒත් එක්කම පරිසරයේ ප්‍රශ්න වලට එන්නේ මේවා. පරිසරය අලංකාර බව, එතකොට ජලය සහිත බව, ඒත් එක්කම පරිසරයේ තිබෙන ගස්වැල්. මේත් එක්කම ඉරියලියත් පිට අවශ්‍ය වෙන ඕගස්. අසනය අහස. අද මේ පාඩම ඉවරයි. ඔයාලට හොඳට මතක ඇති මේ පාඩම. අපි තවත් දවසක මේ වගේ ලස්සන පරිසරයක් ගැන වීඩියෝ එකක් දාමු. බයි බයි. සබ්ස්ක්‍රයිබ් කරන්න.